එලහල බොයිස් ඔන්න සාදරෙන් අදරෙන් පිළිගන්න ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකකට ඉතින් බොයිස් ඔන්න ආද ගෙනත් තියෙන සුපිරි ප්‍රොක්සි සර්වර් එකක්. ඉතින් බොයිස් මෙන්න මේක හරිද ප්‍රොක්සි සර්වර් කිව්වට බොයිස් ඉතින් මේක ප්‍රොක්සි බොට් එකක්. හරිද ඉතින් බොයිස් මෙන්න මේ ප්‍රොක්සි බොට් එක වෙන්නේ MB 6යි. හරිද MB 5.50 ගාන තමයි වෙන්නේ. ඉතින් MB 6ක් විදියට ගමු. ඉතින් බොයිස් ඔන්න මෙන්න මේක දාගන්න. හරිද මේකට පාස්වර්ඩ් එකක් තියෙනවා. මුලින්ම කියන්න ඕනේ පාස්වර්ඩ් එකක්. හරිද ඉතින් බොයිස් පාස්වර්ඩ් එක මේ වීඩියෝ එකේ කොහේ හරි තැනක තියෙනවා. හරිද ඉතින් බොයිස් අන්නේ පාස්වර්ඩ් එක හොයාගෙන ඉතින් බොයිස් අන්න ඒක ගහන්න තමයි තියෙන්නේ. හරිද පාස්වර්ඩ් එක ගන්න ලොක් කරගන්න තියෙන්නේ. ඉතින් බොයිස් ඔයත් හොරෙට්ට අහුවෙලා හරිද හොරෙට්ට අහුවෙලා සල්ලි එහෙම විනාශ කරගත්ත එක නේද. ඉතින් බොයිස් ඔන්න අදින් පස්සේ ඒක ඉවරයි. ඉතින් බොයිස් ඔන්න අපේ ඩයමන්ඩ් ස්ටෝක තියෙනවා. ඉතින් බොයිස් මෙන්න මේ තියෙන අපේ ඩයමන්ඩ් ස්ටෝක කටි සෙට් වෙන්න. ඉතින් බොයිස් අපේ ගෲප් එකේ ලින්ක් එක කමෙන්ට් බොක්ස් එකේ තියෙනවා. ඉතින් බොයිස් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් බොයිස් හරිද ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් මෙසේජ් එකක් දාන්න ගෲප් එකට සෙට් වෙන්න අනිවාර්යෙන් සෙට් වෙන්න. හරිද අද ගිව් එකක් යනවා බොයිස්. මේ වීඩියෝ එක වටේදී නම් ගිව් එක නැතිව තියෙයි. ඉතින් බොයිස් ගෲප් එකේ හැමදාම ගිව් යනවා. ඔයාලට සෙට් වුණොත් ඉතින් මොනවා හරි ගන්න පුළුවන්. හැමදාම ගිව් යනවා. හරිද ඩේලි ගිව් යනවා. හරිද කට්ටිය ඉතින් සෙට් වෙලා ඉන්න හැමදාම. හරිද ඉතින් බොයිස් ඩයමන්ඩ් ටොප් අප් කර ගන්න ඕනේ ඉතින්. හරිද වේගවත්ම හරිද විශ්වාසවන්තව වේගවත්ම තැන ඉතින් අපේ ඩයමන්ඩ් ස්ටෝක තමයි. ඉතින් බොයිස් අඩු මිලට හරිද ලංකාවේ අඩුම නෙමේ සාමාන්‍ය ඉතින් අඩු මිලට දෙනවා. අඩුවෙන් ගන්න ගියන් ඉතින් ගොඩක් ඒවා හොරුන්ට අහු වෙනවා. හරිද හොරුන්ට අහු වෙලා ඉතින් අපිට කියන්න එන්න එපා. ඉතින් account name නැති වුණා. ඉතින් ඔය වගේ ඒවා සල්ලි නැති වුණා කියලා කියන්න එන්න එපා. හරිද විශ්වාසවන්තව අපිට ආවොත් ඉතින් අපි වැඩේ කරලා දෙනවා. එහෙනම් බොයිස් ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි ගිහින් බලමු කොහොමද මේක දාගන්නේ කියලා. කමෙන්ට් බොක්ස් එකේ තියෙනවා ලින්ක් එක. හරිද ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. අපි යමු එහෙනම් වීඩියෝ එකට මේක කොහොමද දාගන්නේ කියලා බලන්න. ඉතින් බොයිස් ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන් හරිද කමෙන්ට් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන් ආපුවම මෙන්න මේ වගේ දැනකට තමයි වැටෙන්නේ. ඉතින් බොයිස් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මෙන්න මේ රතු පාටේ තියෙන හරිද subscribe channel කියන එකට ඔබලා ඉතින් බොයිස් මෙතෙන්ට එනවා. හරිද ඉතින් බොයිස් එතකොට channel එක subscribe කරන්න තමයි තියෙන්නේ. ඉතින් බොයිස් subscribe කරේ නැත්නම් හරියන්නේ නැහැ. subscribe කරලා ඉතින් බොයිස් ආයෙ මෙතෙන් එන්නේ. ඉතින් බොයිස් ඊට පස්සේ කොළ පාට වෙලා තියෙනවා. ඉතින් බොයිස් TikTok කියන එක ඔපන් බොයිස් TikTok එකට තමයි එන්නේ. හරිද TikTok එකේ ෆලෝ කරලා ඉතින් බොයිස් හරිද මේ මෙන්න මේ විදිහට TikTok එකේ ෆලෝ කරන්න ඕනේ. හරිද TikTok එකේ ෆලෝ කරලා බොයිස් ඉතින් ඔන්න මෙන්න මෙතෙන්ට එද්දි ඒකත් කොළ පාට වෙලා තියෙනවා. ඉතින් බොයිස් ලයික් කමෙන්ට් වීඩියෝ කියන එකට බොයිස් කියලා කමෙන්ට් එකක් දාන්න තමයි තියෙන්නේ. ඉතින් බොයිස් කමෙන්ට් එක දැම්මාම කමෙන්ට් එකක් දාලා ලයික් පාරක් එහෙම දාලා ඉතින් බොයිස් මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. හරිද එතකොට බොයිස් ඒකත් කොළ පාට වෙලා තියෙනවා. ඊට පස්සේ බොයිස් මෙතන WhatsApp කියන එක ඔබම බොයිස් ඉතින් බොයිස් අපේ හරිද අපේ අලුත්ම WhatsApp group එකට තමයි ඔයාලා වැටෙන්නේ. හරිද ඊට පස්සේ WhatsApp group එකට යන්න තමයි තියෙන්නේ බොයිස්. ඉතින් ඒවත් එනවා. හරිද පේනවාද WhatsApp group එක. හරිද ඉතින් බොයිස් members ඉන්නවා 392ක්. හරිද ඉතින් බොයිස් මෙන්න මේ WhatsApp group එක තමයි වැටෙන්නේ. හරිද ඉතින් බොයිස් ඊට පස්සේ මෙන්න මෙතෙන් ගියාට පස්සේ get you link කියලා දෙනවා. ඉතින් බොයිස් එන්න ඒක ඔබන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔබවම මෙන්න මෙතෙන් තමයි එන්නේ. ඊට පස්සේ go you link කියන එක ඔබවම චුට්ටක් කළා load වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ දැනකට තමයි එන්නේ. ඊට පස්සේ මෙතන මේ නිල් පාට එක උඩ ඔබලා මේක ඩවුන්ලෝඩ් කරගන්න තමයි දෙන්නේ. MB 5යි 56ක්. හරිද මේ proxy bot එක MB 5.56ක්. හරිද ඉතින් බොයිස් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉතින් බොයිස් ඉසඩ් ආචීව් ඇප් එකක් තියෙනවනේ. ඉතින් ඒකේ ලින්ක් එකත් මම කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම්. හරිද ඉතින් බොයිස් අන්න ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් බොයිස් අපි යමු ඉතින් ගෑල්ල බලන්න. ඉසඩ් ආචීව් ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පේන්නේ. ඉතින් බොයිස් මෙන්න මේකේ පල්ලෙහාට යනකොට ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක තියෙනවා. හරිද මෙන්න මේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙන admin යසියා now bot apk ob54 කියන එක ඔබලා ඉතින් බොයිස් එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඉතින් බොයිස් මෙන්න මෙතන පාස්වර්ඩ් එකක් ගන්න තමයි එන්නේ. මෙතන මේ හිර වෙලා වගේ තියෙන්නේ. මේ පාස්වර්ඩ් එක ගහද්දි ස්ක්‍රීන් රෙකෝඩ් කරද්දි බොයිස් ඉතින් මේක පෙන්නන්නේ නැහැ. හරිද ස්ක්‍රීන් රෙකෝඩ් කරද්දි පාස්වර්ඩ් එක පෙන්නන්නේ නැහැ. මේ ෆෝන් එකේ මොකක් හරි කේස් එකක් වෙන්න නැත්නම් නැත්නම් ඉතින් ප්‍රයිවසි පොලිසි වල මොකක් හරි කේස් එකක්. හරිද මේ මොකක් හරි ලොකු කේස් එකක් තමයි. හරිද මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරද්දි පාස්වර්ඩ් එක ගහද්දි ඒක ඇරලා නිකන් හිර වෙලා වගේ තමයි තියෙන්නේ. ඒක ගණන් ගන්න ඒවා බොයිස්. ඉතින් වීඩියෝ තියෙනවා පාස්වර්ඩ් එක ගන්න තමයි තියෙන්නේ. ඉතින් බොයිස් පාස්වර්ඩ් එක ගාලා අන්ලොක් කරගන්න. හරිද
ඊට පස්සේ බොයිස් අන්ලොක් කරගෙන එතකොට බොයිස් අර එන APK එකක් එයි උඩට හරිද මේ විදිහට අන්ලොක් කරගෙන තමයි තියෙන්නේ අපි අන්ලොක් කරගෙන බලමු නම එක්ස්ට්‍රැක්ට් වෙනවා හරිද ඊට පස්සේ මෙන්න මේ එකේ හාවෙක්ගේ අර හාවෙක්ගේ ෆොටෝ එකක් තියෙන ඇප් එකක් තමයි එන්නේ ඇඩ්මිනියසියා නෝබොට් APK කියලා. ඉතින් බොයිස් අන්න ඒක උඩ මෙහෙම ඔබලා ඉන්ස්ටෝල් කරගන්න තමයි තියෙන්නේ හරිද. ඉතින් බොයිස් මෙන්න මේකකින් එකක් තෝරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් බොයිස් මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් බටන් එක එවුවට පස්සේ ඔයාලට පේනවා ඉන්ස්ටෝල් වෙනවා හරිද. අර ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ මෙතන ඩන් කියන එක දීලා අපි යන්න ඕනේ හෝම් පේජ් එකට හරිද. ඉතින් බොයිස් මෙන්න මේක හරිද. මේ වගේ තැනකට තියලා හරිද. අපි මේ ඇප් එක ඕපන් කරගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ගෑණියෙක් කෑ ගන්නවා වෙල්කම් කියලා. වෙල්කම්ද දන්නේ වෙල්කම් වගේ වන්න එන්නේ. ඉතින් බොයිස් ගෑණියෙක් කෑ ගන්නවා හරිද. ඉතින් බොයිස් උඹලා ඒක අහගෙන හිටපල්ලා හරිද. අහගෙන ඉන්න ඕනේ අහගෙන ඉඳලා බොයිස් මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් ඕකේ දීපල් ඔය එන රෙද්දවල වලට. ඉතින් බොයිස් මෙන්න මෙතන තමයි පොඩ්ඩක් අමාරුවකට තියෙන්නේ. ඉතින් බොයිස් මේ කෑල්ල හරියටම ඔබවලා හරිද. මේ කෑල්ල හරියටම කරපළා නැත්තම් මේක වර්ධිනවා හරිද. ඉතින් බොයිස් මෙන්න මේ විදිහට get key කියලා එකක් තියෙනවා active කියන එකට යටින් හරිද activate කියන එකට යටින් get key කියලා තියෙනවා. ඉතින් බොයිස් අන්න ඒක ඔබන්න ඕනේ. එබෙන්නේ නැහැ මගුල. ඉතින් බොයිස් අන්න ඒක එබුවට පස්සේ මෙන්න මේ වගේ දැනකට එනවා. ඉතින් බොයිස් මේකේ ඇඩ් තියෙනවා ඇති වෙන්න හරිද ඇඩ් බලන්න ඕනේ නැහැ හරිද. ඉතින් බොයිස් මෙන්න මේ විදිහට හරිද ඇඩ් එක ඔබනවා බෑක් වෙනවා හරිද. ඇඩ් එක ඔබනවා බෑක් වෙනවා හරිද. මේ කන්ටිනියු watch chat to continue කියන එක ඔබනවා බොයිස් බෑක් වෙනවා හරිද. එතකොට මෙන්න මේ විදිහට වැටෙනවා හරිද. ඊට පස්සේ මේ මොකද්ද බං මේ වැටෙන්නේ අයියෝ මේ විදිහට එක එක වෙනවා බොයිස්. ඉතින් බොයිස් මෙන්න මේ විදිහට copy code කියන එක දෙන්න ඕනේ ආය යන්න ඕනේ ආය මෙන්න මේ විදිහට copy කරන්න ඕනේ. ඊට පස්සේ බොයිස් success කියලා වැටලා මෙන්න මේ විදිහ එකක් එනවා. ඉතින් බොයිස් එතනින් අයින් වෙන්න තමයි තියෙන්නේ හරිද. ඊට පස්සේ බොයිස් මෙන්න මේ විදිහට ඇප් එකට ඇවිල්ලා අර කෝඩ් එක මෙතනින් පාස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් බොයිස් ඇක්ටිවේට් කියන එක දෙන්න ඕනේ දැන්. login accepted. ඉතින් බොයිස් ආයෙත් මේ විදිහට ගෑණියෙක් කෑ ගන්නවා. ඉතින් බොයිස් මෙන්න මේකත් ඔයාලා අහගෙන ඉන්න ගෑණියෙක් කෑ ගන්නවා. මොනවද ඔය එකක් කියලා බොයිස්. ඉතින් බොයිස් මෙතන පේනවා තියෙන්නේ start VPN කියලා. ඉතින් බොයිස් මෙන්න මේ start VPN කියන එක දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඕකේ දෙන්න. program activated. stop VPN කියලා තියෙනවා බොයිස්. ඉතින් මෙන්න මේ විදිහට හරිද? උඩට වටනවා මෙන්න මේ විදිහට පේන්න ඕනේ Ghostbot VPN කියලා. ඉතින් බොයිස් හරිද? මෙන්න මේ විදිහට ඕපන් වෙලා තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ බොයිස් කියන්නේ ඉතින් කෙලිම ගේම් එකට යන්න. හරිද? ඉතින් බොයිස් ඔයාලා මේ විදිහට ගේම් එකට ඇවිල්ලා මෙතන ටීම් එකක් හදා ගන්න ඕනේ බොයිස්. ඉතින් අන්න ටීම් එකක් හදාන ඔයාලා යන්න ඕනේ මෙතන මේ මැසේජ් කරන තැනට. හරිද? ඉතින් බොයිස් මැසේජ් කරන තැනට ගිහිල්ලා මැසේජ් කරන එක ඔබලා ඩයින් බොයිස් ඉතින් මැසේජ් කරන තැනට තමයි යන්න ඕනේ ඔයාලා. හරිද? ඊට පස්සේ බොයිස් මෙතන ටීම් එකට වැල්ලා නැත්තම් ඔයාලා ටීම් එකට යන්න මෙතන උඩ. ඊට පස්සේ බොයිස් ඔයාලා ඇලයිරක් ගන්න තමයි තියෙන්නේ. ලැග් වෙනවා බොයිස් ඇති වෙන්න. VPN එකක් දාවම පොඩ්ඩක් එහෙම තමයි පොඩි කේස් එකක් ඇලයිරක් ගහලා බොයිස් හරිද? ඇලයිරක් ගාලා ඔයාලා ගන්න ඕනේ help කියලා. හරිද? ඇලයිරක් ගැවුවා help කියලා තමයි ගන්න තියෙන්නේ. ඉතින් බොයිස් help කියලා ගැවුවාම ඊට පස්සේ ඕකේ දීලා send කරන්න තමයි තියෙන්නේ. හරිද? send බටන් එක දෙන්න දෙමා තියෙන්නේ. ඊට send කරපුවාම මොනවද රිස්ටක් එනවා මැසේජ් එක. හරිද? ඔය විදියට මැසේජ් එක ආවට පස්සේ බොයිස් ඕකේ තියෙනවා තියෙන්න මේ වාරද කෝඩ් එකම තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට රිමෝට් ගන්න ඕන නම් ඇලයිරක් රිමෝට් කියලා ඒ වගේ පොඩි කෝඩ් තියෙනවා. ඔය රතු පාටින් තියෙන කෝඩ්. හරිද? තියෙන රතු පාටින් ඇලයිරක් ගාලා තියෙන කෝඩ් ටික. හරිද? අනේ කෝඩ් වලින් අපිට එකක් දෙන්න තමයි තියෙන්නේ. අපි මුලින්ම ප්‍රොක්සි කියන එක. හරිද? මුලින්ම ප්‍රොක්සි කියන එක දීලා එමු. ප්‍රොක්සි දීපුවම බොයිස් ඩයමන්ඩ් ගානයි ගෝඩ් ගානයි කිට් ගානයි වෙනස් වෙනවා. අපි ඉස්සරහම ප්‍රොක්සි කියන එක දීලා එමු. හරිද? ඇලයිරක් ගහලා ටයිප් කරගන්න දෙන්න ප්‍රොක්සි කියලා. ප්‍රොක්සි හරිද? ඊට පස්සේ ඕකේ දීලා සෙන්ඩ් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ බොයිස් ලැග් වෙනවා. හරිද? ලැග් වෙනවා කියන්නේ ෆෝන් එක ලැග් වෙන්නේ නැහැ බොයිස්. ගේම් එක තමයි ලැග් වෙන්නේ. ටිකක් ලැග් වෙනවා. හරිද? ගේම් එක චුට්ටක් වෙලා ලැග් වෙනවා. විනාඩි 2ක් විනාඩියක් වගේ ලැග් වෙනවා. හරිද? විනාඩියක් විනාඩි 2ක් වගේ ලැග් වෙනවා මේ ගේම් එක. හරිද? මොකද දන්නවා ප්‍රොක්සි එද්දි ටිකක් අර කිට් ගාන ඩයමන්ඩ් ගාන එහෙම ගොඩක් වෙනස් වෙද්දි ගොඩක් එද්දි පොඩ ලැග් වෙනවා. ඉතින් බොයිස් හරිද? ඒ වෙලාව විතරයි ලැග් වෙන්නේ. ඉතින් බොයිස් එන්න මේ විදිහට ලැග් වුණාට පස්සේ
ටිකකින් ඕක හරියනවා. හරිද? ඉතින් බොයිස් හරියපුවාම ඔයාලට ඉතින් ප්‍රොක්සිම තමා. හරිද? කිට් ගන්න නෝමල් අර MB 500 ගන්න ප්‍රොක්සි එක වගේ නැතත් කිට් ගානේ මඩුවෙන් ඇවිත් තියෙනවා. ඉතින් ඇත්ත account එකක් වගේම. හරිද? ඔයාලගේ තියෙන account එකට මේ කිට් එක ගන්න පුළුවන්. ඉතින් සුපිරි. හරිද? ඉතින් මාරු කියන්න දෙයක් නැහැ. පට්ට. හරිද? පට්ට පදේට සුපිරි. ඔයාලා යාළුවෝ මන්දන්න පුළුවන් බොයිස්. ඉතින් ඇති වෙන්න ආදල් එකේ ගේම් එක ගන්න පුළුවන් බොයිස්. ඉතින් යාළුවෙම ඇති සත දණෙම අන්දන්න පුළුවන් ඇති වෙන්න. හරිද? ඉතින් බොස් මෙන්න විදියට ලැග් එක ඉවර වුණාම හරිද? ලැග් වෙලා ඉවර වුණාට පස්සේ මෙන්න විදියට ඩයමන්ඩ් ගන්න ගෝල්ඩ් ගන්න වෙනස් වෙලා තියෙනවා. ඩයමන්ඩ් එන ගොඩක් ඇවිත් තියෙනවා. ඉතින් බොස් වොලට් එක පැත්තට ගිහපුවා මෙන්න විදියට අලුතෙන්ම කිට් ගොඩක් ඇවිත් තියෙනවා. ඔයාලට පේනවා ඇති. හරිද? බණ්ඩල් එහෙම ඇවිත් තියෙනවා ගොඩක්. හරිද? ඉතින් බොස් ඉමෝට් පැත්තට ගිහපුවාම හරිද? තව ඉමෝට් කෙනෙක් ගැව්වේ නැහැ. ඒ හින්දා ඉමෝට් එකයි. හරිද? ඔයාලට පේනවද? ඉමෝට් එකයි දැනට තියෙන්නේ. ඉමෝට් එකක් තියෙනවා දැනට. හරිද? එකම එක ඉමෝට් එකක් තියෙනවා. ඔයාලට පේයි සුපිරිම ඉමෝට් ටික දැන් දාගන්න තමයි යන්නේ. ඉතින් බොයිස් වොලට් එකේ හරිද කිට් ටික බලපන් බොයිස්. ඔක්කොම අලුතෙන් ඇවිත් තියෙන කිට් ටික ඇවිත් තියෙනවා. ඔයාලට පේනවද? බානි අයම ආයදින් නිකම්ම ගන්න පුළුවන්. හරිද? ජෙම් වියදම් කරපු කාලේ ඉවරයි බොයිස්. වීඩියෝ එකේම හදාගන්න පට්ට. හරිද? තියෙන account එකේම හදාගන්න පුළුවන්. ආදල් එකේ හදාගන්න පුළුවන් ගේම් එක පට්ට ආදල්. පට්ට වදින සුපිරිම ප්‍රොක්සි බොට් එකක්. හරිද? මේක බොට් එක ගන්න බොයිස්. ඉතින් ප්‍රොක්සි බොට් එකක්. හරිද? ප්‍රොක්සි සර්වර් එක. හරිද? ප්‍රොක්සි සර්වර් එක ඔරිජිනල් ප්‍රොක්සි එක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් යන්න දෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් බොක්ස් එකේ හරි ලින්ක් එක දෙනවා. නැත්නම් බොයිස් අපේ channel එකට ගිහිල්ලා අපේ මේකට කලින් වීඩියෝ එක බලන්න. ඉතින් බොයිස් අන්න ඒක තමයි ඔරිජිනල් ප්‍රොක්සි එක. හරිද? ඉතින් බොයිස් ඔයාලා ආයෙමත් අර මැසේජ් දාන එකට යන්න තියෙන ටීම් එකට. ඉතින් බොයිස් ටීම් එකට ගිහින් ආයෙ ගන්න තියෙන ඔයාලට ඉමෝට් කියලා. හරිද? ඇලයිටක් ගහලා ඉමෝට් කියලා ගාපුවම එන්න ඕනේ. හරිද? ඉතින් බොයිස් ඇලයිටක් ගාලා ඉමෝට් කිව්වට එන්නේ නැහැ. ඉමෝට් වලටත් තියෙනවා මේ එකක්. හරිද? කෝඩ් එකක් තියෙනවා. ඉමෝට් කියලා ගෙවුවට නිකන් සෙන්ඩ් වෙනවා විතරයි. ඉමෝට් කියලා ගෙවුවට එන්නේ නැහැ. මට ඒ කෝඩ් එක බලන්න ගන්න අමතක වෙලා. ඉතින් බොයිස් මෙන්න මේ විදිහට උඩට යද්දි ඉමෝට් වලට කෝඩ් එකක් තියෙනවා. හරිද? වෙපන් වලට වෙනම කෝඩ් එකක්, ඉමෝට් වලට වෙනම කෝඩ් එකක්. හරිද? ඉතින් බොයිස් සුපර් ඉමෝට්. හරිද? නෝමල් ඉමෝට් එකට කෝඩ් එක තමයි බොයිස්. ඉතින් සුපර් ඉමෝට්. සුපර් ඇලයිරා සුපර් කියලා තමයි තියෙන්නේ. ඉතින් බොයිස් අන්නේ මේක තමයි ගන්න තියෙන්නේ. ඔය තියෙන උතන කෝඩ් එක සුපර් ඉමෝට්ස් වලට ඇලයිරා සුපර්. හරිද? ඉතින් බොයිස් අන්න ඒක ටයිප් කරගම අපි ඇලයිරා ගහලා සුපර් කියලා තමයි ගහගන්න තියෙන්නේ. මැසේජ් එකක් දාපුවාම බොයිස් ඉතින් ඔයාලට වටනවා. හරිද? ඉතින් බොයිස් ටොප් ස්ටෝක ගැන කියන්න ඕනේ ආයෙමත්. හරිද? ඔයාලට සල්ලි දාලා හරිද? සල්ලි දාලා විනාඩි 2ක් ඇතුළත විනාඩි 5ක්. හරිද? විනාඩි 5ක් ඇතුළත බැරිම වැඩක් වුණොත් තමයි විනාඩි 5ක් පරක් වෙන්නේ. නැත්තම් බොයිස් සල්ලි දාලා තප්පර 3ක් 4ක් යද්දි ඔයාලට ටොප් අප් එක දාගන්න පුළුවන්. හරිද? ඔන්ලයින් හිටියේ නැත්තම් විනාඩි 5ක් විතර තමයි යන්නේ. ඒකත් පැය 24ම පුළුවන්. හරිද? රෑ 12ට ආවත් අපෙන් ටොප් එකක් දාගන්න පුළුවන්. ඉතින් බොයිස් නම්බර් ටික තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා කමෙන්ට් බොක්ස් එකේ තියෙනවා. මැසේජ් එකක් දාන්න. ඉතින් බොයිස් ඔන්න ඉමෝට් ටික ඇවිත් තියෙන්නේ. හරිද? කලින් තිබ්බ එක ඉමෝට් එකයි බොයිස්. ඉතින් දැන් ඔන්න ඉමෝට් ඇවිත් තියෙනවා. ඇත්තෙන්ට හරිද? ලුක් චේන්ජර් 13කුත් ඇවිත් තියෙනවා. ඔයාලට පේනවද? හරිද? අපි බොරු කියන්නේ නැහැ නේ බොයිස්. ඉතින් ඔන්න රවුමට දාගන්න බෑ ඉමෝට්. හරිද? ඔය ඉමෝට් රවුමට දාගන්න බෑ. බොරු කියන්නේ නැහැ. ඉතින් බොයිස් අනිත් අය වගේ රවුමට දාන්න පුළුවන්, අරක දාන්න පුළුවන්, මේක දාන්න පුළුවන් කියලා රවුමට දාන්න බෑ. නෝමල් එකේ තියාගෙන ඉන්න පුළුවන්. හරිද? වීඩියෝ එකක් එම හදනවා නම් නෝමල් එකේ තියාගෙන ඉන්න පුළුවන්. ඔතන දාන්න පුළුවන් ඉමෝට් ටික. රවුමට දාන්න බෑ. හරිද? ලුක් චේන්ජර් 13ම ඇවිත් තියෙනවා. හරිද? ලුක් චේන්ජර් 13ම ඇවිත් තියෙනවා. ඉතින් බොයිස් පට්ට. හරිද? පට්ට වදින සුපිරි වීඩියෝක්. එහෙනම් ඉතින් ආය සුපිරිම කියන්නේ ආතෙන් සුපිරි. හරිද? ලෙවල් 2 account එකක් තියෙන බොයිස්. මට ගහන්න account එකක් නැති හින්දා ඔයාලා හිතනවා ඉතින් account එක බෑන් වෙන හින්දා මෝ රියල් account එකකින් එන්නේ නැහැ කියලා. account එකක් නැහැ මං. හරිද? මං ගේම් ගහන්නේ නැහැ බොයිස්. ඉතින් ඩයමන්ඩ් ස්ටෝක් කරාට ගේම් ගහන්නේ නැහැ. හරිද? ගේම් ගහන්නේ නැහැ. හරිද? ඉතින් බොයිස් තව ඕන ඉමෝට් ඕනි දෙයක් ගන්න පුළුවන් බොයිස්. ඔතන තියෙනවා මැසේජ් ඕනියක් ගන්න පුළුවන් තව සුපිරියටම හදාගන්න පුළුවන් account එක. ඔයාලගේ ගැතිවට හදාගන්න පුළුවන්. හරි. එහෙනම් බොයිස් ඉතින් ඔන්න අදට අපි ගෙහින් එන්නම්. ඉතින් බොයිස් ටොප් අප් කරගන්න කට්ටිය මැසේජ් එකක් දාලා තියන්න බොයිස්. සල්ලි දාලා විනාඩියක් ඇතුළත ඔයාලගේ ටොප් අප් එක වැටේ account එකට